හෙලෝ යාළුවනේ මගේ ශ්‍රී ලංකන් යාළුවන්ටයි මේ වීඩියෝ එක කරන්නේ. මේ පාර මදර්ස් ඩේ එකට මට ලැබුණා බොන්සායි කිට් එකක්. ඒ කියන්නේ තමන්ගේම බොන්සායි ගහක් හදාගන්නේ කොහොමද කියලා. ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ඔක්කොම ඒකේ අඩංගු වුණා. මට ලැබුණා මෙන්න මේ වගේ ලෑලි බොක්ස් එකක්. ඒ වගේම ඒකේ තිබුණා මේක හරිම ඉන්ට්‍රස්ටිං මේ ඩිස්ක් එක. මේක හදලා තියෙන්නේ ලංකාවේ කොහු වලින්. බලන්න. කොහුබත් අඹරලා ඒක කම්ප්‍රෙස් කරලා ඩිස්ක් එකක් විදිහට හදලා තියෙනවා. මේකට වතුර දැම්මහම මේක 4-5 ගුණයක් විතර මහත් වෙලා මේක පිරෙන්න ඊටත් වඩා ලොකු වෙනවා. ඒ කියන්නේ කොහුබත් වතුර උරාගෙන මේක මහත් වෙනවා. ඊට පස්සේ තමයි අපිට ඒකේ තිබුණා මෙන්න මේ වගේ ඇට වර්ග. මේ තියෙන ඒවා මේවා බොන්සායි පැල විදිහට හදන්න පුළුවන් ඇට. ඒවා ප්ලාන්ට් කරන හැටි ඉන්ස්ට්‍රක්ෂන්ස් තිබ්බා. ඉතින් බලන්න මේ අපේ රටේ දේවල් මොනතරම් ආඩම්බරයිද. ලංකාවේ කොහුබත් ඒ දවස්වල කඳු ගහලා කිසි කෙනෙක් යූස් කරන්නේ නැතුව ඔහේ තියෙනවා මම දැකලා තියෙනවා. ඒත් දැන් නම් හොයාගන්නවත් නැහැලු. මේ වගේ ප්‍රොඩක්ට්ස් වලට ගියාම ඒකට ලොකු වටිනාකමක් එනවා. මේ බොන්සායි කිට් එක ගොඩක් ගණන් ඩොලර් වලින්. ඉතින් කොහොම හරි මම උත්සාහ කරා ඒ ඇට පැල කරලා ඒ ඩිස්ක් එකේ වතුර දාලා ඒක කොහොමවත් විදියට හදලා ඒක ඇතුළේ හිටවන්න මේ බොන්සායි පැල. එතකොට මට ආවා මෙන්න මේ වගේ චූටි පැල. ඊට පස්සේ මම මේ බොන්සායි සොයිල් කියන්නේ නිකන් සාමාන්‍ය සොයිල් එකක්. ඒකට ගල් කටු චූටි ගල් කටු දාලා තියෙනවා. ඒවා තමයි බොන්සායි සොයිල් කියලා කියන්නේ. ඒකත් එක්ක මේ රොක්ස් පැකට් එකක් මම අරගත්තා. ඒකෙන් මම හැදුවා බොන්සායි පැල 3ක්. ඒකට අවශ්‍ය කරනවා ඒ බොන්සායි පැල 3 හිටවන්න මම මේ වගේ ෆ්ලැට් පෝච්චි 3ක් අරගත්තා ඔන්ලයින්. ඊට පස්සේ යටම ලේයර් එකට රොක්ස් දැම්මා පොඩි චූටි ගල් කැට. ඊට පස්සේ දැම්මා සෝයිල් එක ඕන සෝයිල් එකක්. ඒ කියන්නේ ගොමු පොහොර වුණත් දාන්න පුළුවන්. එහෙම දාලා මම හිතන්නේ ගොඩක් පිරිසිදු වෙන්න ඕනේ. එතකොට ඒකට මම හිමීට මේ පැල 3 බැස්සුවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඊට උඩින් මම දැම්ම මොස් කියන එක. ඒ කියන්නේ අර හැදෙන්නේ ගස්වල මේ වගේ මොස් එක. ඒක දැම්මා. ඉතින් දැන් මට තියෙන්නේ මේක ජනලයක් ළඟ තියලා මේකේ එන චූටි මේ දැල්ල ගාට කප බොන්සායි ට්‍රී එක මට ඕන හැඩයට හදාගන්නයි මම ඒක කරන්න උත්සාහ කරනවා. ඉතින් කොහුබත් වලින් කරන්න කොච්චරනම් දේවල් තියෙනවද නේද? පොල් ගහ කියන්නේ කප්රුකක් කියලා කියනවනේ. ඒවලත් උත්සාහ කරලා බලන්න. ඕකේ. මේ වගේ පයින් වර්ගයේ ගසකුත් මම හිතවලා බලනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒක හරියට කප්පාදු කර ගන්නට ඕනේ, ප්‍රූන් කරන්නට ඕනේ. එහෙම කරලා බලමු කොයි වගේ බොන්සායි ට්‍රී එකක්ද මට එන්නේ කියලා. Okay. Try.